කරන්නේ ට්‍රක් සිමුලේෂන් ඉන්ඩෝනේසියා. එහෙනම් guys අපි යන්න හදන්නේ නැද වැලි ගොඩක් ගෙනියන්න. එහෙනම් guys අපි යමු. guys මම ගොඩ කාලෙකින් තමයි අපි ඇතුලෙන් යන්. මම ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මට අර මොකද අසනීප ඇදලා තිබ්බ මොකද්ද අර වෛරස් එකක් තියෙන්නේ. වෛරස් උන නම් හැදුන්නේ හෙම්බිරිසාවක් එක මාරම් හෙම්බිරිසාවක් එපා වෙන හෙම්බිරිසාවක් කොද වෙන්නේ නැති හෙම්බිරිසාවක් guys මට එපා වෙලා තිබ්බේ. අනික channel එකේ reach එක හොඳටම අඩු වෙලා තියෙන්නේ. දැන් මම ඒකත් කොහොම හරි ගොඩ ගන්නවා. real time එක 164 වැඩිලා තිබ්බා. 200 ගණක් තිබ්බේ. 164ම වැඩුණා. subscribe අඩුයි දැන් ඉස්සර වගේ නෙමෙයි. හිමි මෙයා වෙන්නේ. guys මම මේක ඔයාලට ගේන්නේ කලාතුරකින්. නේද guys? කලාතුරකින් නෙමෙයි කවදාවත් ගෙනල්ලා නැහැ මම මේක. ඇත්තම කිව්වා. guys වලට සද්ද ඇහෙනවද දන්නේ අපේ ට්‍රැෆික් guys වහින්න දෙනවා. වහින්න දෙනෝනේ වැස්ස. guys වලට සද්ද ඇහෙන්නේ නැති වෙටි ඉන්න බෑ. guys කාලේ වීඩියෝ එකක් ගන්නවා. guys මම ආයෙ එක දිගට එක වීඩියෝස් කියනවා මේ වගේ ට්‍රක් සිමුලේෂන් වගේ. දැන් මම මේක කරනවා guys මෙතනින් මැප් එකක් ඉවරයි. මේ වගේ guys ගේනවා. මෙතනින් ආයෙ ඉවරයි. guys මේ වගේ ඇඩ් එකක් එනවා දැන්. අක්කරේ ඇඩ් එකක් එයි. ඇඩ් එක නැද්ද කොහෙද? මේ ටැමිල් එකක් මේ පාර ඇඩ් එක. හැමතිස්සෙම මට එන්නේ ටැමිල් ඇඩ්. එපා වෙනවා. එයි දන්නේ. අපි සිංහලත් එක්ක ටැමිල්මයි එන්නේ. මේ වගේ ලෝඩින් එනවා. ටග්ගා ලෝඩින් එනවා නේද? ඉන්ඩෝනේසියාවේ නෙමෙයි ඉක්මනට ලෝඩින් එනවා. ඉක්මනට ලෝඩින් එනවා. ටයර් එක ආවට පස්සේ හරි. ටයර් ආවට පස්සේ හරි එනවා. දැන් හරි. සද්දයක් කරන්නේ නේද guys? ඒ කියන්නේ හරි කියන එක. තෙල් ටිකක් ගහගන්න තව තෙල් යන්න පුළුවන් නේ. තෙල් ගහන්න ඕනේ. මේ හරි ලැග් වෙනවා ඇති වරට. දැන් හරි. FPS 30 කියන්නේ හොඳටම මේකට තව පොඩ්ඩක් අඩුයි වගේ. ලැග් වෙනවා ඇති වරට. මෙහෙම ගියත් වීඩියෝ එකක් නැවතෙනවා. මට ඒක තමයි රෙකෝඩ් කරන්න එපා වෙන්නේ. FPS මේ අඩු වෙනවා. එතකොට වීඩියෝ එකක් නෑ වෙනවා. ඒතර මට ඉතින් හොඳ කියන්නේ නිකන් ඉන්නලා රෙකෝඩ් කරන්න නැති එපා වෙනවා. දෙපා තුන් පාරක් විතර රෙකෝඩ් කරන්න ඕනේ. දැනුත් නෑ වෙයිද දන්නේ. මම ලයිව් එකක් ඒවගෙන ආව නම් වැඩේ ඉවරයි ඉතින්. ලයිව් එක අපරාදේ. අව හැප්පිලාවත් නෑ නේ. හැප්පිලා නැහැ කියලා දැස හැප්පෙද්ද දන්නේ නැහැ. මේක අද්දන්න යන්නේ ඒක ප්‍රශ්නේ. මේ වංගු ගද්දි මේක ලිස්සලා යනවා ටයර්. මේක වලට ලොකු වංගු වලදී ලිස්සලා යනවා. අර චූටි තැන් වලින් දාගන්න පුළුවන්. අර බස් එක වගේ නෙමෙයි. චූටි තැන් වලින් මෙතරත් මැප් එක ඉවරයි. ඒ දන්නේ අද හැමදෙස්සෙම මැප් ඉවරයි. මැප් ඉවරයි නැත්නම් මොකක් කරන්නේ? මැප් ඉවරයි. නේ ආනේ මොකක් හරි වෙලා මම බැලුවේ මේ පොඩ්ඩක් නෑ මේ පොඩ මැප් ඉවර වෙන්නේ කියලා. අද වැලි නෑ ගන්න තියෙන්නේ කොට. දැන් අවශ්‍ය පායයිනේ. දැන් පෑවුවා. අවශ්‍ය පාය. අයියෝ වයිපර් එක ඔෆ් කරගමු. මේ කියන්නේ අයියෝ ගන්න හෙල්ට්. තියන්න හෙල්ට් එක අඩු වුණා. කොහොමද යන්නේ? අපිට පාර අතර දුන්නාද ගන්න. ආයි යන්න ගන්නේ දන්නේ. පාර අතර දුන්නාද මන්ද. මේක නම් මැප් එක අමුතුයි. අපිට මම හිතන්නේ පාර මෙයා වෙලා. වැරදිලා. ඔව්. ඉතින් ඉස්සරහෙන් තමයි තියෙන්නේ ගන්න එක. වැලි ගන්න තියෙන්නේ රෝඩ් එක ඉස්සරහෙන් මම හිතන්නේ. දැන් නෑ ඉන්න බලන්න.
ඇතුලෙන් මෙච්චර වේගෙන් යන්නේ මම හිතට පාර වැරදිලා අපිට. මේක 100 කියන්නේ යනවා ගොඩක් දුර මේ කන්දේ ඉඳලා 100න් එහාට යනවා. ඕල්ට සද්දයක් ඇහෙනවා ඉතින් අර ඩිමෝ ලංකාවේ ඩිමෝ වට්ටයි ඉන්නන්නේ සද්ද ඇහෙනවා ඉතින්. මෙතන ඉන්නේ වැලි ගන්න තියෙනවා. මෙන්න මෙහෙන් ගන්න තියෙනවා. මට ඒක මතක වුණානේ. මෙන්න මේ වගේ කරලා. ඊට මෙන්න මේ වගේ වැලි පුරලා දෙනවා. අපි ඇලින් යමු පොඩ්ඩක් දැන් ඇතුලෙන් ගියානේ. ඊට කොහොමද යන්න තියෙන්නේ? මෙතන හරවන්න තියෙනවානේ. දැන් පොඩ්ඩක් ලෝඩ් එක වැඩි. ලෝඩ් එක වැඩි කියලා පොඩ්ඩක් අද්දනවා හොරයි. පොඩ්ඩක් මේ වගේ ඇතුලෙන් යන්න. ඔයාලට ඇහෙනවද දන්නේ? මං කියනවා නැත්තම් ඇහෙන්නේ. සද්ද වැඩි කරගත්තා. මේ මුල පැත්තට යන්න හොඳයි. අද්දනවා හොරයි නේද? දැන් අද්දනවා හොරයි. අද්දන්නේ නේද? අනස්කාර ගැන හෙල්ට ගැස්සියට කියනවා. මේ ෆුල් ලෝඩ් දාන තියෙන අද්දනවා හොරයි. අර ලොකු තෙල් බවුස් අරගෙන යන්නේ මේකට ඒවා දැම්ම නම් ඒක මොකක්වත් නෑ යනවා. මම ඉන්නේ මේ ඒකේ. මොකටද මේ අඩි? ඒ සල්ලිත් නෑ මං ආවේ. RP කියන ඒවා තියෙන 105යි 7 310යි. මේවා ගන්න බෑනේ සාමාන්‍යයෙන් වා තෙල් ගෙනියන බවුස් එකක් තියා මේකට ලොකු එකක් ගන්න බෑනේ. මේ අර හෝන් එකම තමයි තියෙන්නේ අයින්. අර ඉන්දුනීසියාවේ බස් එකේ තියෙන හෝන් එකම තමයි තියෙන්නේ. මේ පාවෙන ඉන්න හැබැයි. හරි කොහෙටද මෙතනින් හරවන්න දෙන්නේ? අද්දන හොරා යන්නේ ඒක තමයි අවුල තියෙන්නේ. ලොකු එකක් තමයි අවුල යන්නේ. උඩට අද්දනවා නේ අද්දන හොරා. ඒක මාධ්‍යලේ මොකද මේ පාරට උනේ කියලා. අද්දන හොරා පැත්තම අනකට පරාද වෙලිගෙන ඉන්න මාර්ගෙ කෙනෙක් තමයි ගෑස් වලින් ගෑස් එක ගරන්නේ. මොනවද හාල්ලරි අනේ බෙන් හාල්ලේව දාගෙන නැති මෙච්චර බර නෑ ගෑස් එක. ඔය පොඩ්ඩින් නේද වෑන් ට්‍රක් එක හදාගන්න ඕනේ නේද? ට්‍රක් එක ගන්න ඩිමෝ බට්ටම් දෙන්න. ඩිමෝ බට්ටම් දෙන්න. අනිත් වාහන හැමදේම අපිව ඉස්සරහ කරනවා. ගොඩක් කළා යයි මම හිතන්නේ. ගොඩක් කළා. දැන් පොඩ්ඩක් අර ඛණ්ඩ තියෙද්දි අර ඒ කන්නේ අවුලට යනවා. සමහරලාට පොලිසිය යනවා සමහරලාට යන්නේ. ඒ මේක නෑ. සමහරලාට පොලිසිය යනවා සමහරලාට යන්නේ. මං හිතුවේ දැන් යයි කියලා. මේ වැඩි එක මම හිතන්නේ කොච්චර දැන්ලා ගන්න මම මේ ට්‍රක් සිමුලේෂන් එක ගොඩක් ඒවා දන්නේ නැහැ බස් සිමුලේෂන් මේක හොද ගමුද හොද ගමුනේ මම හොද ගමු කවදාවත් මම හොද කරන්නේ මේකට ගා ආයෙත් ගොඩක් කියලා මේක නිකන් මොකද කරන්නේ සල්ලි කියන්නේ සල්ලි කමු 20ක් ගන්න RP 20ක් ගන්න වෙලි ටිකත් එක්ක හේදෙනවා අවුලන්නේ අද අයියා මේක ඇත්තට නේද යා මෙන්න මෙතන පාසලක් දුවෙච්ච මේ ස්කූල් එක හරි කැම්පස් එකක් දුන්නා යෝනික්ලට තව ගොඩක් දුන්නා ඔව් වහිනවා අපි වයිපරේ දාගමු ඒ පාට වහිනවා
වැදුන්නේ නැති යන්න මූලෙන් තියන්නේ පොලිසිය දැන් නවත්තනවා ඉස්සර නම් නැතුනේ යන්නේ දරෝ වන්නේ දෙන්නේ අපිට තෙල් ගහගන්න ඕනේ ඒක ගස්සනවා අනිත් මේ අපේ තමයි මේක කීයක් කරන්නේ අපිට දෙකක් විතර ගන්නවා वाहन गंदा बड़ा विगति करेंगे बस वाहन मैं ध्यान लगाया ये हरी लोडिंग है करते हैं इससे लोडिंग है ओ इससे लोडिंग है वाई बस सत्ती वाला वाई करे तो करो इन्हें बताएंगे वाला රොයල් මේ වගේ ලෝඩින් මේ පාරට මේ පාර සිංහල එක මම හිතුවේ මේ පාරත් දෙමළ එකක් වෙන්න ඇති කියලා මේ පාර සිංහල එක මේ දැන් ලෝඩින් වෙනවා ඉක්ම ලෝඩින් වෙනවා ඒක මේ දැන් මේ ලෝඩින් එකදී තමයි ගොඩක්ම බය එක පාට මේක නැතුව යනවා රෙකෝඩ් එක නැති වෙනවා ඒ කියන්නේ රෙකෝඩ් එච්ච ටිකක් මේවා වෙන්නේ නැහැ දැන් නම් බය වෙන්න දෙන්නේ අන්තිමට කරාට පස්සේ සමහර ලාවට එනවා ඒක දැන් නම් බය නෑ දැන් හරි ඒක හොලව ඉන්න ඕනේ එතකොට තමයි සමහරලාට හරියන්නේ ඉන්න ගන්න අපි පොඩ්ඩක් නවත්තලා බලමු මේ මැප් එක ඉවරද කියලා ඔව් මේ මැප් එක ඉවරයි නේ තා චුට්ට ගියා ඉන්නේ අපි අතුරින් යන්න ගොඩක් එළියෙන් ආවනේ මේ ළඟ තියෙන්නේ මේ ළඟ මේක අපිට වැඩි නිසා අර පිටිපස්සේ සයිඩ් කන්නඩිය වෙන්නේ පිටිපස්සේ කන්නඩිය සයිඩ් කන්නඩිය පිටිපස්සේ කන්නඩිය අපිට ගාඩන්න මම ආයේ වීඩියෝ එකක් ගෙනාවේ නැති වුණත් අර මේ රෙකෝඩ් කිරීමේ ප්‍රශ්නයක් තමයි හරිද නැත්තම් ඔයාලා හිතනවා ඉතින් මම බොරු කිය මේව කරනවා කියලා ආ වීඩියෝ එකක් ගෙනාවේ මම උපරිම try එකක් දෙනවා දවසට 3-4ක්වත් මම රෙකෝඩ් කරන්න try කරනවා රෙකෝඩ් කරන්නේ බැරි කියන්නේ අර මේක වුණොත් 3 පාරක්වත් රෙකෝඩ් කරනවා ඒ පාර වැරුණොත් මම ඉතින් ඉදාර ගේන්නේ මෙතන තමයි තියෙන්නේ ආයේ ඔකේ මොකද YouTube channel එක ගන්න ඕනේ මරි ඉස්සරහට ගොඩක් පිටිපස්සෙන් යන්නේ කොහමරි මයි මැද වගේ ගොඩාක් නැගගෙන ඇවිල්ලා තියෙනවා ඒ සාය මේ දස් ටිකේ හොඳට බහගෙන යනවා කියන හොඳට මේ ස්පීඩ් එක පෙන්නනවා පොඩ්ඩින් අදිනවා ඩ්‍රයිවිං ගන්න නිසා හොඳයි ඩ්‍රයිවිං දන්නේ නැහැ එච්චර ගණන් ගන්න එක ඒ වෙලාවට හොඳයි නැත්තම් මෙතන තමයි මම හිතන්නේ දැන් ඉවරයි මේක මේ අපි මේකට එන්න ගන්න guys මේ ඇඩ් එකක් එනවා guys ඒකට ඇඩ් එකක් එනවා අරනේ guys අන්තිම මොහොතේ නවත් මේවා වෙයිද දන්නේ ඉන්න guys ඒක ගරාජ් එකට එනවා මේකට යනවා මෙනු එකට එතකොට ඊඩ කැන්ට් කරනවා guys මම මෙහෙම හොලවන්නේ මේක නැත්තම් මේක මෙයා වෙන්න ඉඩ තියෙනවා දැන් හරි එහෙනම් guys මම විතරේ වීඩියෝ එක එන්ඩ් කරනවා එහෙනම් guys අපි ඊළඟ දවසේ හම්බෙමු එහෙනම් guys මම ගියා bye bye අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු